දානයට වැඩමවා වදාළ එපනාව ශ්‍රී මනන්දනාරාම විහාරස්ථානයේ විහාරවාසී ධම්මෝවිත රතනසීල ගෞරවනීය ස්වාමීන් වහන්සේ එපනාව කුමාරමහා විද්‍යාලයේ විභාගපතිනිය ආචාර්ය මණ්ඩලය බෞද්ධ සංඝය සියලුම දරුදරියන් දෙවියන් ඉතාමත් ගෞරවයෙන් පාත්‍ර නමස්කාර කරන පිළිගන්න ලබනවා. සියලුම දෙනා අස්ථාංග ගෝඨිත සීලයේ පිළිපදීමට ආරාධනා කරනුනේ මා ගෞරවයෙන් විභාගපතිනියට ආරාධනා කරනවා. දැත්පත්ය පූජා කර සංකේතාත්මකව ආරාධනාව සිදු කරනවා. Saranam gacchami Sangham saranam gacchami Dutiyampi buddham saranam gacchami Dutiyampi dhammam saranam gacchami Dutiyampi sangham saranam gacchami Tatiyampi buddham saranam gacchami Tatiyampi dhammam saranam gacchami Tatiyampi sangham saranam gacchami Sarana gamanam sampunnam Panatipata veramani sikkhapadam samadhiyami Musavada veramani sikkhapadam samadhiyami Suranire madhyapama dakkhana veramani sikkhapadam samadhiyami Namo namo Sakya Nandanaya Nivedayami Sambuddham Vitaragam Maham Imantayami Sugatam Yogajentam Narasatam Yagata Bhagavaloke Lokan Sati Lesadiana Sadi 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 Sadi
තෙපනාව දෙවස් සමාදන් වුණා. ඉතින් අද දවසේ උදෑසන සිට මේ දක්වා අෂ්ටාංග බෝධි සීලය ආරක්ෂා කරමින් ඉන්න දරුදරියන්ට පාසක උපාසිකාවන්ට ධර්ම දේශනාවක් කිරීම සඳහා ධර්මයේ බහදා දීම සඳහා අපේ ගෞරවනීය ආරාධනය පිළිඅරගෙන වැඩමවවදාල වර්තන මහා සංඝරත්නය දාම පාද නමස්කාර පූර්වකව කරුණෝතුණ්‍ය අතුරු ආචාර්ය මණ්ඩලය සහ දරුදරියන් වෙනුවෙන් පිළිගනු ලබනවා. පසම් පොය කියලා කියන්නේ විදුහාරන් වහන්සේ ලංකාවට වැඩම කරලා ලංකාවේ බුදුදහම පිළිපවලා අපිට බෞද්ධයෙක් වෙන්න මම කියා දුන් පොයස. ඉතින් ඒ පොය දවසේ පෙරවස් සමාදන් වෙලා ලොකු පින්කමක් කරගෙන ඉන්න අපි දැන් සෝදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණයේ කියන උතුම් මංගල කාරණය ඉෂ්ට සිද්ධ කරගන්න. ඒ සඳහා අපේ ගෞරවනීය ආරාධන පිළිඅරගෙන මෙවැනි ස්ථානයට වැඩමවා වදාළ තෙපනාව ශ්‍රී සුමන පිරිවෙනේ ආචාර්ය වරණන්දාරාම විහාරස්ථානයේ විහාරවාසී සත්මල්වල කමලසිරි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පාද නමස්කාර පූර්වකව නැවත වරක් අපි පිළිගනු ලබනවා. ධර්ම දේශනාව ආරම්භ කිරීම සඳහා සාම්ප්‍රදායානුකූලව චාරිත්‍රානුකූලව දෙහත්පත්යක් පිරිනවා පූජා කර ධර්ම දේශනාව ආරම්භ කිරීම සඳහා ගෞරවයෙන් ආරාධනා කරනවා තෙපනක් වාර්තා විද්‍යාලයේ බෞද්ධ සංඝයේ ආචාර්ය ලක්මාලි ගුරු මහත්මයා. අත්‍රාගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තාන මියන්ති ඒපමත්තා යතා මතාති. සියලුම දෙනාට පිරුවන් සරණයි. තෙප්පනාව කුමාර මහා විද්‍යාලයේ ගුරු හරුකම් කියා දෙන පොය නිමිති කොටගෙන වටිනා පින්කම් මාලාවක් මේ කුමාර මහ විද්‍යාලයේ පවත්වන අවස්ථාවක්. මේ වෙනකොට පින්වත් දරුවෝ හැම කෙනෙක්ම පොහොය දිනය වගේම පෙරවස් සමාදන් වෙලා පොසොන් පොහොය දිනයට සමගාමීව ඉතාමත් වටිනා වූ පින්කමක් සිද්ධ කරනවා. ඒක ඉතාමත් වටිනා දෙයක්. මොකද මේ වගේ තරුණ පිරිසකට ධර්ම දේශනාවක් සිද්ධ කරනවා කියන එක අපිට අද දුර්ලභ කාරණාවක් වෙලා තියෙනවා. මොකද පොහොය දිනවලටවත් මෙහිම මුහුණ අපිට දකින්න හම්බෙන්නේ නැහැ. ඒක තමයි தත්ත්වය. හැබැයි ඒ කාරණාවට තේරුම් අරගෙන ආචාර්ය මණ්ඩලයක් විදියට මේ අවස්ථාවේදී මේ කරන වැඩසටහන ඉතාමත් වටින එකක් බව ආරම්භයේදී පැහැදිලි කරන්න ඕන. එනම් මේ දුවල පුතාලා හැම කෙනෙක්ම වෙනදාට වඩා මේ අවස්ථාවේදී වෙනස්ම විදියටයි මේ කාලය ගත කරන්න සූදානම් වෙන්න ශ්‍රවණය කරන්න කියලා ඔබ ඒකට සැදී පැහැදී ඉන්න මේ වෙලාවේ. එනම් දරුවනි ආචාර්ය මණ්ඩලය හැම කෙනෙක්ම මේ පොසොන් පොහොය ගැන නොයෙකුත් දේ මේ දරුවන්ට කියලා දීලා ඇති. දහම් පාසල තුලින් වගේම ඒ හැම දෙයක්ම පැහැදිලි කරලා ඇති. මෙන්න මේ මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය සිද්ධ වෙච්ච උතුම් වූ පොහොය දිනය තමයි පොසොන් පොහොය දිනය. ඔන්න දැන් මම ප්‍රශ්න අහනවා. මිහිඳු මහරහතන් වහන්සේගේ තාත්තා කවුද?
මිහිඳු හාමුදුරුවන්ගේ පියතුමා කවුද? බයිනට උත්තර දෙන්න මාත් එක්ක කතා කරන ගමන් තමයි සාගතතා මාර්ගයෙන් දේශනාව සිද්ධ කරන්නේ. හරි. ඕම නෙවෙයි කටයල්ල උත්තර දෙන්න ඕන. අන්නේ මේ ධර්මාතෝක රජුරෝ තමයි පියතුමා වෙන්නේ. ඉතින් එතකොට දුවේ පුතේ මෙන්න මේ ලංකාව මිහිඳු මහරහතන් වහන්සේ වඩින්නට ප්‍රථමව තිබුණේ අභාග්‍ය සම්පන්න තත්වයක. කියලා තියෙන්නේ භාවනාවම පාරව කරන්න. ඒකට අපි විද්‍යාවේ අශෝක ගුරුතුමාට ආරාධනා කරනවා. ඒ වැඩසටහන ඉදිරියට කරගෙන යන්න සඳහා. හරි අපි ලස්සන පාරවලින් සාදු මාත් එක්කම කලිපු නමස්කාර වේවා බුදුරවණට සමදා මම බුදු සරණ යමි නමස්කාර වේවා දනුවනට සමදා එහෙනම් භාවනාවට සුදුසු ආකාරය
දැන් මම කිව්වට පස්සේ මම පෙරිප්පල කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ නව ගුණය. ඒ ගුණය ඔයාලා හිතට අරගෙන මාත් එක්කම කියන්න. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීත අනාගත වර්තමාන යන තුන් කාලයට අයත් නුද සියල්ල උපදෙත් ගහිතව තමන් වහන්සේ විසින් මනවින් අවබෝධ කර බැවින් සම්මා සම්බුද්ධ නම් වනසේක. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විදර්ශනා ආදි අන්ත විද්‍යාවන්ගෙන්ද පසලොත් කර්ම ධර්මයෙන්ද යුක්ත වූ බැවින් විද්‍යාකරණ සම්පන්න වනසේක. දැන් ඔයාලා මේ සිහි කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ. එතකොට මේ බෞද්ධ සංගමේ නිරතව ගන්න අයගේ වගකීමක් තියෙනවා මේ දේවල් සත්‍යාවෙන් ඕමනාවෙන් ඕනිකමෙන් කරන්න. එහෙම නැතුව මේවා විහිළුවට ගන්නවා නම් මේ සම්බුද්ධ ශාසනයට ආදරෙන් නැති දරුවෝ, මේ බුද්ධ ධර්මයට ආදරෙන් නැති දරුවෝ, තමන්ගේ දෙමව්පියන්ට ආදරෙන් නැති දරුවෝ තමයි මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ නව ගුණය සිහි කරනකොට ඒවා විහිළුවට අරගෙන ඔය hina වෙවි තමන්ගේ දෙමව්පියන් අපේ ආගම අපේ බුදුරජාණන් වහන්සේ පිළිබඳවයි මේ සිහි කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ තියෙන ගුණ පිළිබඳවයි මේ සිහි කරන්නේ. අපට ඉන්න ප්‍රධාන ශාස්ත්‍රඥ වහන්සේගේ ගුණ සිහි කරනකොට ඒ අය hina වෙනවා නම් මම හිතන්නේ වග කිය යුතු නිරතව දරන වග කිය යුතු නායකත්වයන් දරන දරුවෝ පව එහෙම හැසිරෙනවා නම් ඒක විශාල අඩුපාඩුවක් කියලා මම දකින්නේ. ඒකින්ද තේරුම් ගන්න. දැන් අපි බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ගුණය පිළිබඳව කතා කරා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ විද්‍යාදන්න සම්පන්න ගුණය ගැන කතා කරා. දැන් අපි සුගතෝ ගුණය ගැන මේ විදිහට මෙනෙහි කරමු. නැවත වතාවක් මම මේ කියන දේ හොඳින් හිතට ගන්න. ඇස් දෙක පියාගෙන බුදුරුවක් මවාගෙන මම මේ කියන දේ කියන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මැදුම් පිළිවෙත අනුගමනය කරමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සම්මා සම්බුද්ධත්වය කරා පැමිණි බැවින්ද දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් මනහර ප්‍රතිපත්ති මාලා